අද අපි බලන්න යන්නේ I am used to භාවිතා කරන විදිය. දැන් ඔයාලට පේනවා ඇති මේ බෝඩ් එකේ තියෙන විදියට I am used to කියන්නේ මට හුරුයි මට පුරුදුයි කියන එක. හරි. එහෙනම් දැන් අපි බලමු I am used to භාවිතා කරලා වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියලා. හරි. දැන් අපිට ඉස්සෙල්ලාම තියෙනවා I am used to the weather here කියලා. ඕකේ. දැන් ඔයාලා දන්නවා මේ the weather කියන්නේ කාල ගුණය කියන එක. දැන් මෙතන මේ අපි the දාලා තියෙන්නේ ඇයි කියලා කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් අපි the දාන්නේ දන්න දේවල් ගැන කියන්නේ. එතකොට දැන් මේ වෙලාවේ කාල ගුණය ගැන තමයි අපි ඔය කතා කරන්නේ. එහෙනම් තමයි අපි the දාලා තියෙන්නේ. එහෙනම් the weather කියන්නේ කාල ගුණය. here කියන්නේ මෙහෙ. එතකොට I am used to දැම්මට පස්සේ I am used to කියන්නේ දැන් ඔයාලා දන්නවා මට හුරුයි මට පුරුදුයි කියන එක. එහෙනම් මට හුරුයි කාල ගුණය මෙහෙ කියලා තමයි මේකේ අදහස එන්නේ. එහෙනම් අපි බලමු I am used to the weather here. That means මට හුරුයි කාල ගුණය මෙහෙ. right. ඒක තමයි තේරුම. අපි ඊළඟ එකත් බලමු. ඊළඟට තියෙනවා අපිට I am used to this country කියලා. okay. this country කියන්නේ මේ රට කියන එක. එතකොට I am used to කියන්නේ මට හුරුයි මට පුරුදුයි කියලා. එහෙනම් I am used to this country කියන්නේ මට හුරුයි මේ රට. ඊළඟට අපිට තියෙනවා I am used to waking up early කියලා. okay. දැන් මේ waking up කියන්නේ wake up කියන එකෙන් තමයි ඔක හැදිලා තියෙන්නේ waking up කියලා. wake up කියන්නේ සාමාන්‍යයෙන් අවදි වෙනවා කියන එක. එතකොට මේ I am used to භාවිතා කරද්දී rule එකක් තියෙනවා ක්‍රියාපදය ing ස්වරූපයෙන් තියන්න ඕනේ කියලා. කියන්නේ ක්‍රියාපදයේ අවසානට ing එකතු කරන්න ඕනේ. එතකොට wake up කියන ක්‍රියාපදයට අපි ing දැම්මම wake එකට තමයි අපි ing දාන්නේ. එතකොට waking වෙනවා. එහෙනම් waking up කියලා හැදෙනවා. එතකොට waking up කියන්නේ අවදි වෙනවා කියන එක. අර rule එකට අනුව අපි මෙතනදී ඒක waking up කියලා use කරනවා. මොකද අපිට I am used to එක wake up කියලා use කරන්න බෑ. අපිට ඒකට rule එකක් තියෙනවා ing එකතු කරන්න ඕනේ කියලා. එහෙනම් අපි මේකේ තේරුම බලමු. I am used to මට හුරුයි waking up අවදි වෙන එක early උදෑසනින් නැත්තම් වේලාසනින් කියන එක. එහෙනම් දැන් මේ වගේ දේවල් ඔයාලට හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට දැන් තේරෙන්න ඕනේ I am used to එක අපිට පුළුවන් nouns දාන්න, places දාන්න සහ ක්‍රියාපද දාන්න. ක්‍රියාපදයක් දානවා නම් rule එකක් තියෙනවා ing ස්වරූපයෙන් තියන්න ඕනේ. හරි දැන් උදාහරණයක් විදිහට මම එකක් කියනවා. ඒක ඔයාලා comment box එකේ දාගෙන යන්න ඕනේ. මට හුරුයි උගන්වන එක English කියලා අපි කොහොමද English වලින් කියන්නේ? ඒක අපිට කියන්න පුළුවන් I am used to teaching English. Okay, ඒක ඔයාලා type කරලා comment box එකේ දාන්න. Okay ළමයි. Keep practicing and follow for more.